අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 ශ්‍රේණියේ ගණිත පාඩම් මාලාවේ 14 වෙනි පාඩම තමයි අද සාකච්ඡා කරන්නේ සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රට. ඊටාම ආකර්ෂණීය ගොඩක් ආසහිතන පාඩමක් තමයි මේ සංඛ්‍යා රට පාඩම. ඕනම ළමයෙකුට ඉතාම පහසුවෙන් තේරුම් ගන්නත් මේ පාඩමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි මුලින්ම මේ පාඩම ඉගෙන ගන්නේ සංඛ්‍යා වර්ග කියන කොටස. සංඛ්‍යා වර්ග තියෙනවා අපිට ඉගෙන ගන්න සංඛ්‍යා වර්ග 6ක්. සමහර විට දැන් මේ වෙනකොටත් ඔයාලා සංඛ්‍යා වර්ග කීපයක් ගැන ඉගෙනගෙන තියෙනවා. නැවතත් අපි මේ දේවලුත් ආපහු මේ පාඩමේදී හමු වෙනවා. අපි මේ දේ බලමු. අපි බලමු මුලින්ම අපිට තියෙන සංඛ්‍යා වර්ග කොටසේ මොනවද අපි අඳුන ගන්න තියෙන සංඛ්‍යා වර්ග කියලා. ප්‍රධාන වශයෙන් සංඛ්‍යා වර්ග 6ක් අපි 6 ශ්‍රේණියේදී මේ පාඩමේදී ඉගෙන ගන්නවා. මුලින්ම අපි හැමෝම දන්න එකක් තමයි සංඛ්‍යා වර්ගය ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යා. ඒ දෙක පිළිබඳව අපි මුලදී සාකච්ඡා කරන්න මේ පාඩමේ. එහෙනම් ඔයාලා දන්නවා දැන් කරන්න ඕන විදිය පොත්පත් අරගෙන සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රට කියලා මාතෘකාව ලියලා මේ දෙන රූප සටහන් ඒ වගේම කරුණු බෝඩ් එකේ ලියන දේවල් ඒවත් ඔයාලා පොත්පත් වල සටහන් කරගන්න ඕන. හොඳයි. දැන් අපි මුලින්ම යමු ඉගෙන ගන්න ඉරට්ටේ සංඛ්‍යා කියන කොටස. ඉරට්ටේ සංඛ්‍යාවක් යනු කුමක්දයි කියලා කෙනෙක්ගෙන් අහුවොත් ඕනම කෙනෙක්ට පුළුවන් ඕනම දරුවෙකුට පුළුවන් කියන්න. දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට හඳුන්වනවා කියලා. හරි. අපි පුංචි උදාහරණයක් බලමු. අපිට ලැබිලා තියෙනවා ද්‍රව්‍ය සමූහයක්. මේ සමූහයේ තියෙන ප්‍රමාණය බැලුවොත් 11ක් තියෙනවා. මේ 11 උත්තරී සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලා බලා ගන්න නම් ළමයෙකුට කරන්න පුළුවන් මෙන්න මේ වගේ ගොඩවල් දෙකකට වෙන් කරන්න. ඒ කියන්නේ දෙකට බෙදන්න. ඉතුරුනොත් ඔත්තේ ඉතුරු නැත්තම් ඒ සංඛ්‍යාව ඉරට්ටේ. හරි. දැන් අපි දැන් වෙන් කරන ගොඩවල් දෙකකට. මොකද උනේ? එකක් ඉතුරු වුණා. හරි. ගොඩවල් දෙකකට ගැහුවාම එකක් ඉතුරු වුණා. එහෙනම් මෙතන හැදුණු සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා. මෙතන තියෙනවා 11ක්. 11 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවාම එකක් ඉතුරු වුණා. එහෙනම් දෙකෙන් ඉතිරි නැත බෙදෙන සංඛ්‍යා මොනවද? කොතනින්ද පටන් ගන්නෙ? අපි සාකච්ඡා කරමු. දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවල ඉරට්ටේ සංඛ්‍යාවල මුල්ම සමාජිකයා තමයි බිඳුව. බිඳුව කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට හඳුන්වලා තියෙන්නේ. හරි. බිඳුවෙන් පස්සේ ඊළඟ ඉරට්ටේ සංඛ්‍යාව ලැබෙනවා අපිට 2 කියලා. ඊළඟට 4. ඊළඟට ලැබෙන්නේ 6. එහෙම බිඳුව 2 4 6 8 10 12 14 16 18 20 22 24 26 27 30 තව දිගට කොච්චරක් තියෙද කියලා හුවොත් අපිට කියන්න බෑ. සංඛ්‍යා රටා සියල්ල අනන්ත සංඛ්‍යා රටා තියෙනවා. ඉතින් අනන්තය දක්වා විහිදෙනවා මේ සංඛ්‍යා රටා. එහෙනම් අපි මුල ඉඳලා පටන් ගත්තොත් අපේ මුලම සමාජිකයා බිඳුව ඉරට්ටේ සංඛ්‍යාව 2 4 6 8 10 ඒ විදිහට තමයි යන්නේ. හරි. දැන් දෙකෙන් බෙදුවම මේ සංඛ්‍යාවල එකක්වත් ඉතිරි වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මෙතන තියෙන ඉරට්ටේ සංඛ්‍යාවක් අඳුර ගන්න තියෙන ලක්ෂණය. අපිට සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා අඳුර ගන්න එක ක්‍රමයක් තමයි එහෙනම් ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදලා බලනවා ඉතිරි වෙනවද නැද්ද. ඉතිරි වෙනවා නම් එකක් ඉතිරි වෙනවා නම් ඒක ඔත්තේ සංඛ්‍යාවක් වෙන්නේ. හරියටම දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවා නම් ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්නේ. ඒක මේ වෙනකොට ඔයාලා දාන්න. හරි. එහෙනම් ඉරට්ටේ සංඛ්‍යාවක් අඳුර ගන්න දැක්ක ගමන් අඳුර ගන්න පහසුම ක්‍රමය ඔයාලා දැන් සාධක පාඩමේ මම ලියාදුණු පාඩමක් තිබුණා මගේ වීඩියෝ පාඩමක සාධක පාඩම කලින් පාඩමේ ඒකෙත් අපි මේ දෙකෙන් බෙදෙන
සංඛ්‍යා අඳුනාගත්තා. හරියටම ඉරට්ටේ සංඛ්‍යා ටික අඳුනාගත්තා. හරි. එහෙනම් ඒකෙදි අපි ගත්ත නීතිය මතකද? මතක නම් හරිම ලේසියෙන් අපිට සංඛ්‍යාවක් දැකපු ගමන් කියන්න පුළුවන්. එක ස්ථානයේ පරීක්ෂා කිරීමෙන් ඒකේ ඉරට්ටේ බව අඳුන ගන්න පුළුවන්. එක ස්ථානයේ තියෙන්න ඕන මෙන්න මේ සංඛ්‍යාව. 0 2 4 6 8. මෙන්න මේ සංඛ්‍යා තියෙනවා. එක ස්ථානයේ ඕනම සංඛ්‍යාවක ඒ සංඛ්‍යාව අනිවාර්යෙන්ම ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා. මතක තියාගන්න ලේසි. හරිද? එතකොට දැන් බෝඩ් එක දිහා බලන්න. මේ බෝඩ් එකේ විදිහටම දිග සංඛ්‍යාව. මේ සංඛ්‍යාව කියවන්න කියලා මම කියන්නේ නැහැ ඔයාලට. මේ වගේ විශාල සංඛ්‍යාවක් වුණත් ඔත්තේදී රට්ටේද කියන්න දැන් ඔයාලට හැකියාවක් ලැබිලා තියෙනවා මෙතෙන්. හරි. අපි බලන්න ඕන බෙදන්න ගියොත් මේක කරදර හන්දා ලේසි ක්‍රමයක් අල්ලනවා. පහසු ක්‍රම තමයි අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට ගණන් රසවත් වෙනවා. එහෙනම් අපි බලමු මේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙන එකක්ද නැද්ද? එක ස්ථානයේ පරීක්ෂා කරන්නයි තියෙන්නේ. එක ස්ථානේ තියෙන්නේ 6. එහෙනම් අනිවාර්යයෙන් 6 තියෙනවා. මම කිව්ව නීතියේදී කිව්වා 6 තියුණොත් මොකද වෙන්නේ? 0 2 4 6 8. ඔය දින ඉරට්ටේ. එහෙනම් මේක සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාව. හරි. දැන් ඔයාලට මම මේ ඉලක්කම් බැලුවා. දැන් තියෙන සංඛ්‍යාව ඔක්කොම ඉරට්ටේද? දැන් ඔයාලට ටග්ගාලා කියයි මේක ඉරට්ටේ. 8 තියෙන්නේ. දැන් 9 තියෙන්නේ. 9 තියෙන මේ සංඛ්‍යාව විලා ඔත්තේ සංඛ්‍යාවක්. ඒකත් මතකයි. දැන් අපිට එන්නේ එක ස්ථානයකට 1. එතකොට ඒක දැන් ලොකු සංඛ්‍යාව ඔත්තේ. දැනුත් 5 තියෙන්නේ. 5 කියන්නේ ඔත්තේ සංඛ්‍යාව. 2. අවසාන ඉලක්කම 2. එහෙනම් මේ සංඛ්‍යාව ඉරට්ටේ. දැන් අවසානයේදී බිඳුව. එතකොට ඒක ඉරට්ටේ. දැන් ඔත්තේ. දැන් ඉරට්ටේ. දැන් ඉරට්ටේ. දැන් ඔත්තේ. දැන් ඉරට්ටේ. දැන් ඔත්තේ. හරි. දැන් ඔයාලට ගොඩක් පැහැදිලි ඇති ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යා කියලා. එහෙනම් ඔත්තේ සංඛ්‍යා කියන සංඛ්‍යාවක් දෙකෙන් බෙදුව විට එකක් ඉතුරු වේ නම් එම සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා. තවත් විදිහකින් ඔත්තේ සංඛ්‍යාව හඳුනා ගන්න තව ක්‍රමයක් එක ස්ථානයේ ඉලක්කම තියෙන්න ඕන මොනවද? 1 3 5 7 9. මෙන්න මේ පහෙන් එකක් නම් අනිවාර්යයෙන් එම සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් තමයි වෙන්නේ. හරිද? දැන් අපි ඊළඟට යන්නේ ඔත්තේ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා ඒවා එකතු කරාම අඩු කළාම ලැබෙන උත්තරේ ඔත්තේ එකක්ද ඉරට්ටේ එකක්ද කියලා තේරුම් ගන්න එකතු කරන්නේ හෝ අඩු කරන්නේ හෝ නැතුව එකවර පිළිතුරු ලබා ගන්න ක්‍රමයක් ගැන තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ. හරි. මුලින්ම අපි ගනිමු ඉරට්ටේ සංඛ්‍යා දෙකක්. මම ගන්නවා 24. දැන් මේ දෙක එකතු කරන්න ඕනේ නැහැ. මට ඕන මේකේ උත්තරේ ඔත්තේදී ඉරට්ටේද ලැබෙන උත්තරේ මොකක්ද කියලා බලන්න. හරි. දැන් අපි මේක හදන්නේ කොහොමද? එක ස්ථානයක නැත්නම් මෙතන 4 මෙතන 8. 4 8යි සාමාන්‍යයෙන් උතුරොත් ලැබෙන්නේ 12. එතකොට එතනින් පොඩ්ඩක් එකතු කරගත්තට 12 ලැබෙන්නේ. එතකොට 12 කියන්නේ 2 තමයි මේ කෙලවරට එන්නේ. උත්තරේ කෙලවරට එන්නේ. ඒ කියන්නේ එක ස්ථානයට එන්නේ 2. 2 එනවනම් අනිවාර්යෙන් අපි තීරණයක් ගන්න පුළුවන්. අපි දන්නවා අගට 2 આવොත් මොකක්ද සංඛ්‍යාව? අනිවාර්යෙන්ම ඒක ඉරට්ටේ සංඛ්‍යාව. එහෙනම් ඉරට්ටේ සංඛ්‍යා දෙකක් එකතු කරාම ලැබෙන්නේ හැමතිස්සෙම ඉරට්ටේ සංඛ්‍යාව. හරි. ඊළඟට අපි යනවා එකතු කිරීම 203. හරි. දෙකම ඔත්තේ සංඛ්‍යා. right. අපි දැන් එකතු කරලා බලමු. මොකක්ද එක ස්ථානයක් ලැබෙන්නේ? එක ස්ථානයට ලැබෙන්නේ මොකක්ද? 1 3 4. එහෙනම් එක ස්ථානයට පිළිතුර එක ස්ථාන ලැබෙන්නේ 4. එම නිසා එම සංඛ්‍යාව අනිවාර්යයෙන්ම ඉරට්ටේ සංඛ්‍යාවමයි වෙන්නේ. 59 එකතු කිරීම 64. එකතු කරනකොට මුලින් ඔත් එක ලියලා පස්සේ ඉරට් එක ලිව්වත් ඉරට් එක මුලින් ලියලා ඔත් එක පස්සේ ලිව්වත් දෙකම එක. බලමු මේ එක ස්ථාන ඉලක්කම් දෙක 9යි 4යි. 9 4 එකතු වුණොත් කීයද ලැබෙන්නේ? 13යි. 13 කියන්නේ 3 තමයි මෙතන. 3 කියන්නේ එක ස්ථානයට 3 නෙවෙයි කියන්නේ මේ සංඛ්‍යාව මොකද්ද? ලැබෙන පිළිතුර
ඔත්තේ පිළිතුර. එහෙනම් අපි ලියනවා ඔත්තේ සංඛ්‍යාවකුයි ඉරට්ට සංඛ්‍යාවකුයි එකතු වුණොත් අපිට ලැබෙන්නේ ඔත්තේ සංඛ්‍යාව. දැන් මතකද? ඉරට්ට එකතු වුණොත් ඉරට්ට. ඔත්තේ එකතු වුණොත් ඉරට්ට. ඉරට්ටේ ඔත්තේ දෙක මාරුල එකතු වුණොත් ඔත්තේ. පොඩ්ඩක් මතක තියාගන්න. නැත්නම් උදාහරණයක් කරලා බලන්න. මතක තියාගන්න අමාරු නම් ඒ මතක තියාගන්න ඕනේ. මේ උදාහරණය හිතේ තියාගන්න ක්‍රමය මොකක්ද කියලා. එතකොට ලියන්න පුළුවන්. අපි බලන්නේ අඩු කිරීමේදී මොකක්ද ලැබෙන පිළිතුරු. දැන් මෙතන තියෙන්නේ ඉරට්ට සංඛ්‍යා දෙකක් අඩු කරාම ලැබෙන පිළිතුරු තමයි අපි මොකක්ද කියලා තීරණය කරගන්න ඕනේ. බලමු දැන් 58යි 24 දෙකම ඉරට්ට. දෙකම අඩු කරොත් ලැබෙන්නේ එක ස්ථානයට 8න් 4ක් ගියාම 4 ලැබෙන. එක ස්ථානයේ පිළිතුර එක. පිළිතුර ලැබෙන්නේ ඉරට්ට. ඉරට්ට සංඛ්‍යාවක් ලැබෙනවා. ඊළඟට අපි යනවා බලන්න මේකෙම මම ගත්තා 79යි 25යි. දෙකම ඔත්තේ සංඛ්‍යා දෙක 9න් 5ක් ගියා. ලැබෙන්නේ 4. එහෙනම් පිළිතුර එක ස්ථානයට 4 ලැබෙනවා කියන්නේ මේක ඇවිල්ලා ඉරට්ට සංඛ්‍යාව. එහෙනම් ඔත්තේ දෙකක් අඩු කරාම ලැබෙන්නේ මොකද්ද? ඔත්තේ දෙකක් අඩු කරාම ලැබෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාව. හරි ලේසි දැන් මතක තියාගන්න. එක ඉරට්ටේ දෙකක් එකතු කරාම ලැබෙන්නේ ඉරට්ටේ. ඔත්තේ දෙකක් එකතු කරාම ලැබෙන්නේ ඉරට්ටේ. අඩු කරන කොටත් ඒ විදිහමයි ඉරට්ටේ තමයි පිළිතුරු දෙකම දැන් මෙතන තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාවකින් ඉරට්ටේ සංඛ්‍යාවක් අඩු කරලා තියෙනවා. හරි. එතකොට කීයද බලමු ලැබෙන්නේ? මොකක්ද බලමු ලැබෙන්නේ? 9න් 2ක් ගියා 7යි. 7 එක ස්ථානට ලැබෙනවා කියන්නේ අනිවාර්යෙන් මේ ලැබෙන පිළිතුර මොකක්ද? ඔත්තේ. එහෙනම් මෙතෙන්දි ලැබෙන්නේ දැන් අපි බලන්නේ ඉරට්ට සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා ගුණ කරාම පිළිතුර ලැබෙන්නේ මොකක්ද කියලා ගුණ කිරීමකින් තොරව ගන්න පුළුවන්. ඒක මතක තියාගත්තොත් right. අපි බලමු ඉරට්ට සංඛ්‍යා දෙකක් ගුණ කරාම ලැබෙන පිළිතුර මොන වගේ එකක්ද කියලා. ගමු ඉරට්ට සංඛ්‍යාවක් 4 ගමු ඉරට්ට සංඛ්‍යාව 6 6 වරක් 4 24යි. 24යි. එහෙනම් අපිට ලැබුණු උත්තරය ඉරට්ට උත්තරයක් ලැබෙනවා. එහෙනම් ඉරට්ට සංඛ්‍යාවකින් ගුණ කරාම ලැබෙන පිළිතුර ඉරට්ට කියලා මතක තියාගන්න ඕනේ. දැන් බලන්නේ ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කරන්න ලැබෙන පිළිතුර මොකක්ද කියලා බලමු. පස්වම 5යි ඔත්තේ සංඛ්‍යාවක් ගුණ කරලා තවත් ඔත්තේ සංඛ්‍යාවකින් පිළිතුර ලැබුණා. ඔත්තේ පිළිතුර. එහෙනම් ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කරාම ලැබෙන්නේ ඔත්තේ සංඛ්‍යාව. දැන් බලන්න සංඛ්‍යාවකුයි ගුණ කරාම ලැබෙන පිළිතුර මොකක්ද? ඔත්තේ සංඛ්‍යාවකුයි ඉරට්ටේ සංඛ්‍යාවකුයි. ඔත්තේ වැඩි කර ඉරට්ටේ. 7 වරක් 4 28යි. ඒ කියන්නේ මේකත් ඉරට්ටේ. හොඳයි. දැන් අපි අවස්ථා තුනම කතා කරා. ඔත්තේ ඉරට්ටේ මේ දෙක මාරුවක් ප්‍රශ්නයක් නැහැ. ලැබෙන උත්තරේ ඉරට්ටමයි. එම නිසා ඉරට්ට දෙකක් වැඩි කරොත් ඉරට්ටේ. ඔත්තේ දෙකක් වැඩි කරොත් ඔත්තේ. ඉරට්ටේ ඔත්තේ මාරු කරලා වැඩි කරොත් ලැබෙන උත්තරේ ඉරට්ටේ. මේකත් අපිට අර අපි කලින් දැම්මා වගේ වගුවක සටහන් කරගත්තොත් ඔයාලට පහසු වෙයි කියලා හිතනවා. ඔත්තේ සංඛ්‍යාවකින් ගුණ වෙලා තමයි ලැබුණේ ඔත්තේ සංඛ්‍යාව. අනිත් හැම අවස්ථාවකදීම ලැබෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාව. එහෙනම් ඔත්තේ ගුණ කරපම විතරයි ඔත්තේ වෙන්නේ. අනිත් මතක තියාගන්න අනිත් ඒවායි ඉරට්ටේ. එහෙනම් මෙහෙම පහසුවේ එහෙම සටහන් කරගන්න. හරි. දැන් අපි මේ පාඩමේ එක කොටසක් ඉවරයි. ඒ කියන්නේ ඉරට්ට සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා කියන දේ
පිළිබඳව කියන්න දෙන තියෙන කරුණු ටික කියා දුන්නා. දැන් ඔයාලට තියෙන්නේ 14යි 1 අභ්‍යාසය ඉක්මනින් සම්පූර්ණ කරන්න. ඉතාම වැදගත් ගණිතයේදී වැදගත් ළමයි වරද්දන ගොඩක් වරද්දන තැනක් කියා දෙන්න නිවැරදිව කරන විදිය. මෙතන තියෙන්නේ වාක්‍ය තුනක් තියෙනවා. මේ තුනේ තියෙන්නේ එකිනෙකට වෙනස් උත්තර තුනක් තමයි ලැබෙන්නේ. බලමු එහෙම ලැබෙන්නේ මොකද කියලා. ඔයාලට එක වගේ දැක්කම තේන්නේ එකම ප්‍රශ්නේද මේ තියෙන්නේ නෑ. එකම ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. බිංදුවත් 8ත් අතර අපි හිතමු ඉරට්ට සංඛ්‍යා ලියන්න කියලා. බිංදුවත් 8ත් අතර ඉරට්ට සංඛ්‍යා. එතකොට බිංදුව ගන්නවද? 8 ගන්නවද? බිංදුවත් 8ත් අතර කිව්වම ඒ දෙකමයි ඉති වෙන්නේ නැහැ. එහෙනම් බිංදුවෙන් පස්සේ තියෙන ඉරට්ට සංඛ්‍යාව තමයි මුලින්ම ලියන්න ඕනේ. 2 4 6 සහ 6 විතරයි. 8යි ඉති වෙන්නේ නැහැ. බිංදුව 4 6. එතකොට පිළිතුරු 3යි තියෙන්නේ. හොඳයි අපි දෙවෙනිතරට යන්න. බිංදුවේ සිට 8 දක්වා. සිට බිංදුවේ සිට. එහෙනම් බිංදුව ගන්න ඕන. බිංදුවේ ඉඳලා. බිංදුවේ සිට 8 දක්වා. 2 4 6 8යි වෙන්නේ නැහැ. 8යි වෙන්නේ නැහැ දක්වා කිව්වා. දැන් ඊළඟට බිංදුවේ සිට 8 තෙක්. බිංදුවේ සිට 8 තෙක්. එතකොට බිංදුවත් අයිති වෙනවා 8ත් අයිති වෙනවා. බිංදුව 2 4 6 8. තේරුණාද? දැන් ඔයාලට ලැබුණු උත්තර වර්ග තුනක්. දැන් මෙතෙන්දි බිංදුව 8යි 2යි 3 නැහැ. බිංදුවත් 8ත් අතර කිව්වම. මෙතෙන්දි සිට දක්වා කිව්වහම බිංදුවේ සිට කිව්වම බිංදුව අයිති වෙනවා 8යි වෙන්නේ. බිංදුවේ සිට 8 තෙක් කිව්වම බිංදුවත් අයිති 8ත් අයිති ඔක්කොම උත්තර ටික මෙතෙන්ට හරි. මේ කරුණක් වැදගත් ඔයාලගේ අභ්‍යාස කරනකොට. එහෙනම් ඒකත් මතක තියාගන්න. සංඛ්‍යා වර්ග දෙකක් ගැන අපි දැන් ඉගෙනගෙන තියෙනවා. අපේ පාඩමේ දෙවෙනි අර්ධයට අපි යන්නේ. එතෙන්දී අපි ඉගෙන ගන්නවා සංඛ්‍යා තවත් වර්ග දෙකක්. ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා. හරි. දැන් අපි ලියමු එහෙනම් මාතෘකාව ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා. හොඳයි. දැන් අපි මේ පාඩම සම්බන්ධ වෙනවා 6 පන්ති වල කලින් අපි වීඩියෝෙන් බලපු සාධක පාඩමත් එක්ක. සාධක පාඩමේ දැනුම හොඳට තියෙනම් ඉතාම පහසුයි මේ අද මේ පාඩම ඉගෙන ගන්න එක. ඒක හන්ද නැවතත් ඔයාලට මේ පාඩම බලන්න බැරි වුණා නම් ඒකත් බලන්න. බැලුවොත් ඔයාලට මේ පාඩම තවත් හොඳට පැහැදිලි වෙයි. එහෙනම් බලමු ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා ලියාගමු. ප්‍රථමක සංඛ්‍යාවක් යනු එකිනෙකට වෙනස් සාධක දෙකක් සහිත එකිනෙකට වෙනස් සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ලෙස හැඳින්වේ. හොඳයි. දැන් අපි බලමු සංඛ්‍යා කීපයක් අරගෙන ඒවෙන් කොච්චර සාධක තියෙනවද? ඒවෙන් ප්‍රථමක සංඛ්‍යා වෙන්නේ මොනවද? සංයුත් සංඛ්‍යා වෙන්නේ මොනවද කියලා. මේක තියෙනවා සංඛ්‍යා 10ක් මුල සංඛ්‍යා 10 තියෙනවා. ඒකේ 10 දක්වා සංඛ්‍යා. ඒවෙන් අපි බලමු මේවෙන් ප්‍රථමක සංඛ්‍යා මොනවද? සංයුත් සංඛ්‍යා මොනවද කියලා. හරි. ඉස්සෙල්ලා අපි බලමු ගුණිත. එක ලියන්න පුළුවන් එක් වරක් එක. දෙක එක් වරක් දෙක. තුන ලියන්න පුළුවන් එක් වරක් තුන. හතර ලියන්න පුළුවන් එක් වරක් හතර සහ දෙවරක් දෙක කියන ගුණිත දෙකම. පහට ලියන්න පුළුවන් එක් වරක් පහ. හය ලියන්න පුළුවන් එක් වරක් හය දෙවරක් තුන කියලා. හත ලියන්න පුළුවන් එක් වරක් හත. අට ලියන්න පුළුවන් එක් වරක් අට දෙවරක් හතර. නවය ලියන්න පුළුවන් එක් වරක් නවය තුන් වරක් තුන. 10 ලියන්න පුළුවන් එක් වරක් 10 දෙවරක් පහ කියන. දැන් අපි මේ ගුණිත ලියාගත්තේ මේකේ සාධක ටික ලියන්න. රයිට් අපිට සාධක ලියන්න පුළුවන් එහෙනම් මේ සම්බන්ධ සංඛ්‍යාව. මේකේ සාධක එකක් තියෙනවා. මේකේ සාධක තියෙන්නේ 1යි 2යි. මේකේ තියෙන්නේ 1යි
3යි. 4 කියන එකේ සාධක තියෙනවා 1යි 2යි 3යි. 1 2 4 1 5 1 2 3 6 සාධක 4ක් අහුණයි. 7 සාධක 2යි 1යි 7යි. මේකේ 1 2 4 8 9 1 3 9 10 1 2 5 10 සාධක 4ක්. දැන් ඔයාලට පේනවා මෙතනින් සාධක දෙකක් තියෙන සංඛ්‍යා ටික මම රවුම් කරනවා. අපිට මුලින්ම ආවන සාධක දෙකක් තියෙන සංඛ්‍යාව විදිහට 2. ඊළඟට තව සාධක දෙකක් තියෙන සංඛ්‍යාවක් තමයි 3. ඊළඟට තවත් සාධක දෙකක් තියෙන සංඛ්‍යාවක් තමයි 5. තවත් සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යාවක් තමයි 7. ඊළඟට සාධක දෙකක් ඇති 9 සාධක තියෙන 3ක්. ඒකට අයිති වෙන්නේ නැහැ. දැන් අපි මේ 10 දක්වා ගත්ත සංඛ්‍යා ටිකේ මෙන්න මේ සංඛ්‍යා 4 අයිති වෙන සංඛ්‍යා වර්ගය තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා හඳුන්වන්නේ. එහෙනම් අපි මේක දිහාගමු ප්‍රථමක සංඛ්‍යා කියලා. හරි. එහෙනම් අනිත් ඒවා ටිකද සංයුක්ත සංඛ්‍යා. එතකොට මෙතන විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේ 1 කියන සංඛ්‍යාව. මේක වැදගත් සංඛ්‍යාව. මේකේ තියෙන සාධක 1ක්. දැන් කෙනෙක් ඇහුවොත් එතකොට ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ සාධක 2ක් පමණක් තියෙන සංඛ්‍යාවක්. එතකොට සාධක දෙකකට වඩා එකිනෙකට වෙන සාධක දෙකකට වැඩියෙන් තියෙන සංඛ්‍යාවකට අපි කියනවා සංයුත සංඛ්‍යා කියලා. සාධක දෙකට වැඩියෙන් තියෙන්න ඕන එකිනෙකට වෙනස්. එහෙනම් එකේ තියෙන්නේ සාධක 1යි. එතකොට එයා කවුද? එයා ප්‍රථමක සංඛ්‍යාවක්ද සංයුක්ත සංඛ්‍යාවක්ද? ඒ දෙකටම ඒ නීති දෙකටම අයිති වෙන්නේ නැහැ එයා. එහෙනම් එයා 1 කියන එකේනා ලියන්නේ ඒක විශේෂ සංඛ්‍යාවක් කියලා හඳුන්වනවා. එක විශේෂ සංඛ්‍යාවක්. එතකොට මෙතන අපි අලු පාටෙන් තියෙන 4 6 8 9 10 වැනි සංඛ්‍යා සංයුත සංඛ්‍යා කියලා කියනවා. සංයුත සංඛ්‍යා. දැන් අපි නැවත බැලුවොත් ප්‍රථමක සංඛ්‍යා බිඳුවේ සිට තියෙන ප්‍රථමක සංඛ්‍යා ටික බැලුවොත් අපිට මුලින්ම හමු වෙන ප්‍රථමක සංඛ්‍යාව සාධක දෙකක් සහිත සංඛ්‍යාව 2. ඊළඟට 3 5 7 11 13 මේ ආකාරයෙන් සාධක දෙකක් තියෙන සංඛ්‍යා ගොඩාක් අනන්ත දක්වා තියෙනවා. දැන් මේ සංඛ්‍යා ටික දිහා බැලුවහම ඔයාලට පේන කාරණයක් තමයි ඔත්තේ රට්ට ඉගෙන ගන්න අපිට මේකේ තියෙන සංඛ්‍යා ටික බලුවොත් මේ සියල්ල ඔත්තේ. එතකොට මේ 2 කියන එක විතර ඉරට්ට. එහෙනම් ප්‍රථමක සංඛ්‍යා අතර තියෙන එකම එක ඉරට්ට සංඛ්‍යාව තමයි 2 කියන්නේ. ඒකත් විභාගයෙන් ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක් තමයි ප්‍රථමක සංඛ්‍යාවල ඇති එකම ඉරට්ටේ සංඛ්‍යාව කුමක්ද කියන්නේ. ඒක පළවෙනියට තියෙනවා. ඒක විතරයි මේකට අහු වෙන්නේ නැත්නම් ප්‍රථමක සංඛ්‍යාව අනෙක් සියල්ල ඔත්තේ සංඛ්‍යා තමයි වෙන්නේ. ඊළඟ අපි බලමු අපි ඉගෙන ගත්ත සංයුත සංඛ්‍යා ගැන. සංයුත සංඛ්‍යාවල පටන් ගන්න තියෙන්නේ කීයද? 1 නෑ 2 නෑ 3 නෑ 4. 7 6 8 9
10 12 එහෙම යනවා. එතකොට මෙතනදී මේ හැම සංඛ්‍යාවකම එකිනෙකට වෙනස් සාධක දෙකකට වඩා වැඩිපුර තියෙනවා. දැන් අපිට අභ්‍යාස කරන්න ගියාම 14යි 2 අභ්‍යාස මාලාවේ තියෙන මේ පාඩමේ මේ කොටසේ අහන ප්‍රශ්න අනුයාත ප්‍රථමක සංඛ්‍යා දෙකක් කියන්නේ මොකක්ද? අනුයාත කියන්නේ එක ළඟ පිහිටි 2යි 3යි එක ළඟ පිහිටි 3යි 5යි එක ළඟ පිහිටි ප්‍රථම සංඛ්‍යා දෙකක්. 6යි 8යි එක ළඟ පිහිටි සංඛ්‍යා සංඛ්‍යා දෙකක් අනුයාත සංඛ්‍යා දෙකක්. හරි එක ළඟ කියන එක අනුයාත කියන වචනේ ඔයාලගෙන් අහනවා එතන තේරුම දැනගන්න. දැන් අපි බලමු මේකේ තව ප්‍රශ්නයක්. එකතුව 20ක් වන ප්‍රථමක සංඛ්‍යා යුගලක් ලියන්න කියලා ප්‍රශ්නයක් දෙන්න. එහෙනම් බලන්න එකතුව 20ක් මේ දෙකේ පුරන්නේ නැහැ මේක නැහැ. 5යි 7යි නැහැ. 13යි 7යි එකතු කරොත් 20. එහෙනම් උත්තරය වෙන්නේ ප්‍රථම සංඛ්‍යාව තුළ 7 සහ 13 කියලා අපිට ලියන්න පුළුවන්. එකතුව 20ක් වන ප්‍රථම සංඛ්‍යා යුගලක්. හොඳයි දරුවනි දැන් අපි අපේ පාඩමේ අවසාන භාගයට ළඟාවෙලා ඉන්නේ. අපිට තියෙන තව සංඛ්‍යා වර්ග දෙකක් හඳුනා ගන්න. ඒවයි රටත් ඉගෙන ගන්න. ඒ සංඛ්‍යා වර්ග දෙක තමයි ත්‍රිකෝණ සංඛ්‍යා සහ සමචතුරස්‍ර සංඛ්‍යා. මේ සංඛ්‍යා දෙකම ඔයාලට එදිනදා ජීවිතේදී දකින්න අවස්ථාව ලැබිලා. දරුවනි ඔබ මේ දකින්නේ එක්තරා බට ගොඩක් යම්කිසි සංඛ්‍යා රටාවක් ලැබෙන පරිදි එක මත එක ගොඩ ගසා ඇති ආකාරය. මෙම රටාව දිහා හොඳින් නිරීක්ෂණය කරන්න. මෙහිදී තට්ටු 4කට මෙම බට තබා ඇති ආකාරයත් ත්‍රිකෝණයක් සෑදෙන පරිදි එම බට ටික තබා තිබෙන ආකාරයත් ඔයාලට පේනවා ඇති. ඉතින් යටම තට්ටුවේ බට 4යි ඊළඟ උඩ තට්ටුවේ බට 3යි ඊළඟට 2යි ඊළඟට 1යි. මෙසේ සකස් කරන රටාවට අපි කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියලා. දැන් මේ වගේ දේවල් ඔයාලා තව දැකලා ඇති. කඩවල් වල සැමන්ටින් මේ විදිහට එකක් මත එකක් කියලා අසුර ලස්සනට ත්‍රිකෝණයක් ලැබෙන පරිදි ගොඩක් වගේ ගහලා තින ඔයාලා ඕන තරම් දැකලා ඇති. ඒ වගේම හොඳයි ඒ වගේම තමයි මේ ඔයාලා මේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව පොඩි කාලේ නොදැනුවත්වම කරලා තියෙනවා. මේක වෙසක් කාලේට එහෙම එකතු කරන ආසාවක් ඔයාලට තියෙනවනේ පොඩි කාලේ. ඉතින් අපි මේ කාඩ් එක එකතු කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? වෙසක් කාඩ් වලින් ඔයාලා තොරන් හදනවා. තොරණක් ගහනකොට එකක් මත එකක් තියලා යට එකින්ක වැඩි කරගෙන උඩම තට්ටු 1යි ඊළඟ 2යි 3යි 4යි 5යි එහෙම Taman තියෙන වෙසක් කාඩ් ගන්න. ඒ විදිහට තොරන් හදලා ඇති වල අනිවාර්යයෙන්ම පොඩි කාලේ. ඉතින් ඒ කාලේ ඉගෙන ගත්ත දේම තමයි තව පොඩ්ඩක් වැඩි දුර අපි මෙහෙදි අධ්‍යයනය කරන්නේ 6 පන්තියේ. ඉතින් ඒවා කරපු ළමයින්ට මේ පාඩම් කියනකොට මතක් වෙලා ඇති. හරි. දැන් මම ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පළවෙනි රටාව 2 3 4 5 ආදි වශයෙන් මුල් රටා කීපය ඔයාලට කරලා දෙන්නම්. ඒවා පොත්වල අපිට පුළුවන් පංචකයට කපලා අලවන්න නැත්නම් කඩේ තියෙනවා වියදමක් යනවා පොඩ්ඩක් ස්ටිකර් කාඩ් වල තියෙන තරු තියෙනවා රවුම් තියෙනවා ඒවා අලවලා ලස්සනට මේක හදලා ඒ ත්‍රිකෝණ සංඛ්‍යා රටා ටික පොතේ අලව ගන්න පුළුවන්. එහෙනම් අපේ මාතෘකාව ලියමු. අද ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. හරි දැන් බලන්න මම ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ අවස්ථා 5ක් පළවෙනි අවස්ථාවේ ඉඳලා රටා 5ක් සකස් කරලම පෙන්නනවා. ඒක තමයි ඔයාලා පොතේ ඔයාලගේ පොත්වලත් මේ විදිහට කපලා අලව ගන්න රූප සටහන් සම්පූර්ණ කරගන්න. හරි දැන් මම පළවෙනි රටාව පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. දෙවෙනි එක මෙන්න 1යි 2යි. ඊළඟ එක 1යි 2යි ඊළඟට
3යි. දැන් ත්‍රිකෝණයක් විදිහට මෙතනත් හැදුනා. හරි. ඊළඟ අවස්ථාව කයි දෙකයි 3යි. ඊළඟ අපේ අවස්ථාවට යන්න 1යි 2යි 3යි 4යි 5යි. අපි දැන් සකස් කරා රටා පහක්. ඔයාලට පේනවා ඇති. මේ රටා පහ ඔයාලයි පොත්වල සටහන් කරගන්න ඕනේ. එතකොට පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 3. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ මෙතන තියෙනවා 6ක්. ඊළඟට ත්‍රිකෝණ සංඛ්‍යාව බලන්න 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි. ඊළඟේ බලන්න මේ හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවට වඩා පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මේ පේලිය වැඩි වෙන්නේ. එතකොට 10ට මෙතන 5ක් එකතු කරලා ඉක්මනටම උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් අපි මේ ලියුව රටාව 1 3 6 10 15 මේ විදිහට රටාවක් ගත්තොත් මේකට කියනවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියලා. හරි. මේ දැන් ත්‍රිකෝණ සංඛ්‍යා හොයන්න මේකෙන් අපිට මේක හදන්න නැතුව අපිට තේරුම් ගන්න ලේසි ක්‍රමයක් අල්ලගන්න පුළුවන්. මොකද්ද මේක? බලමු. පළවෙනි එක කොහොමත් 1. දෙවෙනි එකට එන්නේ 1යි 2යි එකතු කරලා. 1 මේක 1යි 2යි එකතු කරලා තමයි මෙතන උත්තරය අරන් තියෙන්නේ. 6 කියන එක බලන්නකො. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඇවිල්ලා තියෙන්නේ පළවෙනි පේලිය 1යි මේකේ 2යි මේකේ 3යි. 1යි 2යි 3යි එකට එකතු වුනහම ඒ ලැබෙන උත්තරෙන් තමයි තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ලැබෙන්නේ. හතරවෙනි එක බලන්න. එකතු වෙලා තියෙන සංඛ්‍යා බලන්න පළවෙනි පේලිය 1යි 2යි 3යි පුතේ ඊළඟ එකේ 4යි. ওই ටික එකතු වුනහම 10 හැදෙනවා. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1යි 2යි 3යි 4යි 5යි. එහෙමනම් කෙනෙක්ට අහන්න පුළුවන් ත්‍රිකෝණ සංඛ්‍යා 6 වෙනි 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඇහුවොත් අපිට එකතු කිරීමෙන් ක්‍රමයෙන් ගන්න පුළුවන් අඳින්න නැතුව ඕන ගන්න පුළුවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 4 වෙනකන් සංඛ්‍යා ටික එකතු කරන් ගියාම ලැබෙන්නේ 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. ඒ වගේම 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඇහුවොත් අපිට පුළුවන් ඒ සංඛ්‍යා ටික එකතු කරලා බලලා උත්තරේ ලබා ගන්න. හරි. දැන් මම හිතනවා ඔයාලට ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ මොකක්ද ඒක හැදෙන විදිය කොහොමද? ඒවා අපිට හොයාගන්න ක්‍රමය මොකක්ද? තවත් ක්‍රමයක් මේක හොයාගන්න තියෙනවා. ඒක ඉහළ පන්තියකදී ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ අවුරුද්ද ඇතුළත. හරි. එහෙනම් මේ ටික පොතේ සටහන් කරගන්න. ඒ වගේම පොත ලස්සනට මේ වලවල හදා ගන්න. දැන් දරුවනේ අපේ අවසන් මාතෘකාවට අපි යන්නේ ඒ සංඛ්‍යා රටාව සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. හරි. සමචතුරස්‍ර සංඛ්‍යාවක් සමචතුරස්‍රයක් විදිහට තමයි සකස් කරගන්න ඕන. අපිට මේ තියෙනවා මේ රවුම් තියලා අපි මේ සමචතුරස්‍රයක් වෙන විදිහට ඉස්සෙල්ලා ත්‍රිකෝණයක් හැදුවා වගේ දැන් බලමු සමචතුරස්‍ර රටාවට මේවා තියලා ඒ රටාවේ තියෙන ඒවා ටික අඳුනගමු. හොඳයි. මෙන්න මම පළවෙනි එක තිබ්බා. පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව තමයි ඔය තියලා තියෙන්නේ 1. එතකොට මේක ත්‍රිකෝණ සංඛ්‍යාවත් පළවෙනි 1 තමයි. සමචතුරස්‍ර සංඛ්‍යාවත් 1. ඊළඟ එක අපි තියනවා. එතකොට සමචතුරස්‍රයක් හැදෙන 2යි
මෙහෙම සමචතුරස්‍රයක් වෙන විදියට තියන්නේ. පේලි 2යි තීර 2යි. මේ පැත්තට 2යි මේ පැත්තට 2යි. එතකොට කොටුවක් වගේ සමචතුරස්‍රයක් හැදුණා. එහෙනම් පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එකේදී මේක වැඩි කරනවා මම 1යි 2යි 3යි. මේ පැත්තට 3යි පේලි 3ක් එහෙනම් තියෙනවා. එන්න බලන්න. හරි. දැන් අපිට ආව තුන්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවත් ආවා. එහෙනම් ඊළඟ එකත් අපි තියෙනවා. 4ක් තියෙනවා. හරි. දැන් අපි හදාගෙන තියෙන්නේ සමචතුරස්‍ර රටාවේ අවස්ථා 4ක්. පළවෙනි අවස්ථාවේ ඉඳලා මේක පළවෙනි රටාව 2 3 4. දැන් මේ රටා 4 අපිට ලියන්න පුළුවන් මෙතනින් ලැබෙන සමචතුරස්‍ර සංඛ්‍යාවේ තියෙන රටාවේ තියෙන ඉලක්කම් ටික සංඛ්‍යා ටික 1. ඊළඟට මෙතන 4යි. ඊළඟට 9ක් තියෙනවා. මේ පැත්තට 4යි මේ පැත්තට 4යි. 16ක් තියෙනවා. එහෙනම් මේ විදිහට තමයි මේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාව යන්නේ. හොඳයි. දරුවෝ මේකත් ලස්සනට ඔයාලයි පොත්වල සකස් කරන්න, විවිධ පාඨ භාවිතා කරන්න. එතකොට ඒ රටාවත් හරි. දැන් මේක අපිට මේක සකස් කර ඉන්න බෑ. අපිට අහනවා කෙලින්ම 10 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව මොකක්දයි. එතකොට අපිට එක සැරේට උත්තරයක් දී ගන්න බැරි වෙනවා. අපි මොකෝ කරන්නේ? මේ රටාව හැදුණු විදිය කල්පනා කරගත්තා නම් අපිට පුළුවන් 10 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවත් ඊටාම ඉක්මනට ලියන්න. හරි. මේක ලැබුණු විදිය බලමු. පේලි 1යි තීර 1යි. එහෙනම් එක් වරක් 1. පේලි 2යි තීර 2යි. එහෙනම් දෙවරක් 2 තමයි මෙතන ලැබිලා තියෙන උත්තරේ. මෙතන මේ පැත්තට 3යි මේ පැත්තට 3යි. තුන් වරක් 3 9යි. තුන් වරක් 3 9යි. මෙතන 4 වරක් 4 16. එහෙනම් පස්වෙනි එක හදන්න නම් අපිට අවශ්‍ය වෙනවා 5යි 5යි. 5 වරක් 5 25යි. 6 වෙනි එක නම් 6 වරක් 6 36යි. 7 වරක් 7 49යි. 8 වරක් 8 64යි. මේ වගේ අපිට අනන්තව සමචතුරස්‍ර සංඛ්‍යා හොයාගෙන යන්න පුළුවන්. අපි අවශ්‍ය රටා 5ක් පමණ ඔයාලා සකස් කරගන්න. මතක තියාගන්න 10 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව ඇහුවොත් අපිට පුළුවන් ඉක්මනින්ම පිළිතුරු ලබා ගන්න. සරලයි. 10 වරක් 10. 10 වරක් 10 කීයද? 100යි. එහෙනම් අපි 10 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව හදන්න නම් මේ වගේ අපිට තියෙන්න ඕන මේ රවුන්ඩ් 100ක්. නේද? හරි. එහෙනම් අපේ පාඩමේ කොටස් ටික